මට පුතේ අඩුලක් දෙන්න. මේ තමයි වීදුරු කදාව. මේකට අමුතුවෙන් ශුද්‍ර ජීවීන් දාන්න දෙයක් නැහැ. අපි මේ බාබකියු දාන්න නෙමෙයි යන්නේ. මෙයා උඩට හිටින්න මෙම තියාගන්න ඕන. අයිස්ක්‍රීම් කට්ටිය ළඟ තියෙන ඤොක් එක කියලා එකක්. ඒකේ ලයිට් ඔය කෙල්ල එහෙම මේවා හලා ගන්නවා. එහෙම කාලකන්ණි කරගන්න නැතුව මේක නෝමල් එකේ මෙහෙම ගානට මෙහෙම කරගන්න ඕන. හරි? ළඟ යාළුවා එක කතාව. මයික්‍රෝ නේද? ලේසි නේද? කෙලවිලා ගිහින් හරි. හරිද? තප්පර 30 හරියටම බලන් ඉන්න ඕන. අල්ලන්නේ නැහැ මේක කෙලින්ම. මහවැලිය වගේ. ඔක්කොම ඉවරයි ඈ. ඉමීට වොෂ් වෙනවා. පෙට්‍රිජීසියා කැරියා. සමහර වෙලාවට මේ පිට කරන ගෑස් එක නිර්වින්දක වායුවක්. අම්මට උඩු මේකට ඇඟිල්ල ගහලා ඉවරයි. මේ කටේ ඇඟිලි ගහන ඒවා, කනේ ගහන ඒවා, ඇස් පිහින ඒවා කරන්නේ. දැන් ළමයි මට පුතේ අඩුලක් දෙන්න. අඩුලක් දෙන්න. හරි. මේ තමයි වීදුරු කදාව. මේකට අමුතුවෙන් ශුද්‍ර ජීවීන් දාන්න දෙයක් නැහැ. දැන් මෙහෙම එකක් තියෙන්නේ. අපි හිතමු ඔන්න විද්‍යාගාරයේ වීදුරු කදාවක්. විද්‍යාගාරයේ වීදුරු කදා ජීවාණුහරණය කරලා තියෙනවා. කරලා නැත්තම් before all the things අපි මොකද්ද කරන්න ඕන? මේක අනිවාර්යෙන් ජීවාණුහරණය කරගන්න ඕන. හරිද? දැන් ඔන්න ගත්තා. ජීවාණුහරණය කරගත්තු වීදුරු කදාව. ඊට පස්සේ අපි ගන්න ඕන අර ආක්‍රමණ පුඩු ඔක්කොම මේ ඔක්කොම ජීවාණුහරණය කරන්න ඕනේ. ඒ පියවර ලියවෙන්න ඕන මුලින්ම. ජීවාණුහරණය කරගෙන රක්ත තප්ත කරලා ඔක්කොම ඒ කරලා බය වෙන්න එපා මේ ගෑවෙන්නේ නැහැ හොඳේ. මේ ඊට පස්සේ මේ ඔන්න අර පෙට්‍රිදීසියෙන් ගන්නවා පොඩි සෙට් එකක් මෙහෙම. අරගෙන මේකේ මේ මැද හරි මැද තෝරගන්න ඕන. මැද මෙහෙම ඒක ඔන්නෝම ගා ගන්න ඕන. ගොඩ ගන්නේ. දැන් පොඩ්ඩයි ගන්න ඕන. අරගෙන අර මේක ගා ගන්න ඕන නිකන් තුනීවට. ඊට පස්සේ මේක අපි තියනවා මේ හොට් ප්ලේට් එක කියලා විද්‍යාගාරෙම. ඒ හොට් ප්ලේට් එක කියන්නේ ළමයි නිකන් කොත්තු දාන අර ප්ලේට් එක වගේ කියලා හිතා ගන්න. ඒක රත් වෙනවා. ඒක උඩ මේක තියන්න ඕනවම අර ගාගත්තු ඒවා උඩට හිටින්න. අපි මේ බාබකියු දාන්න නෙමෙයි යන්නේ. මෙයා උඩට හිටින්න මෙම තියාගන්න ඕන. ඒ ඇයි? මේ තියෙන මේ ක්ෂුද්‍ර ජීවී තැවරුමේ තියෙන ජලය ටික වාෂ්ප කරගන්න අපි කියනවා තාප තිර කරන්න කියලා. කොහොමද වචනේ කියන්නේ? තාප තිර කිරීම. ඇයි? අපි මේකට තව ටිකෙන් ඩයි එකක් දානවා. ඩයි එකක් දාලා මේක වොෂ් කරගන්න ඕන. තාප තිර වෙලා තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ? තාප තිර වෙලා තිබ්බේ නැත්තම් ඩයි එක දාලා වොෂ් කරද්දි ඔක්කොම ගැලවිලා යනවා. ආපහු අපිට කදාව නිර්පද්‍රිතව ඉතුරු වෙනවා. තාප තිර වුණාම ඩයි එක දාලා වොෂ් කරද්දි ඩයි එකේ අර මේ අතිරික්තය තමයි වොෂ් වෙලා යන්නේ. ඩයි එක හීටලා තියෙන ක්ෂුද්‍ර ජීවීන් තාම මේක ඇලිලා ඉන්නවා. පැහැදිලිද? දැන් ඔන්න ගත්තා ක්ෂුද්‍ර ජීවී තවරුමක් තුනී තවරුමක් ගත්තා. තාප තිර කළා. ගන්නවා මෙතිලින් බ්ලූ කියලා එකක් තියෙනවා විද්‍යාගාරේ. මොකද්ද වර්ණකය? මෙතිලින් බ්ලූ. අම්මෝ තව ගොඩාක් තියෙනවා. හීමොටොක්සිලින් ඇන්ඩියෝසින් මට දැන් මතක් වෙන්නෙත් නෑ. ගොඩ තියෙනවා. 100ක් විතර ඇති. හරි? අපි මේ ගන්න එක තමයි මෙතිලින් බ්ලූ. ගත්තා අර තියෙනවා අර මේ ඩ්‍රොපර්ස් කියලා තියෙන්නේ. අන්න ඒ වගේ එකක් තියෙනවා. ඒ ඩ්‍රොපර් කියන්නේ අර වීදුරු බටයකට රබර් නොබ් එකක් හයි කරලා මෙහෙම ඔබන්න පුළුවන්. අයිස්ක්‍රීම් කට්ටිය ළඟ තියෙන ඤොක් එක කියලා එකක්. ඒකේ ලයිට් version එක පොඩි එක. ඩ්‍රොපර් එක. දැම්මා ප්‍රෙස් කරා ගත්තා. need to put true true නෙවෙයි 2 3 drops. හරි? over the තැවරුම drops කීයද දාන්න ඕන? දෙකක් තුනක්. බිංදු දෙක තුනක් දාගත්තා. හැබැයි මේ දාන්න ඕන මේක ඉලක්ක කරලා. අර තැවරුමට දාගන්න ඕන.
ඒ තවරුමේ හැම එකක්ම අපිට තේරෙන්නේ දැම්මට පස්සේ මේ ගියා කියලා. හිතන්නකෝ ඒක දැන් තව චුට්ටක් ඉතිරී කියලා. ඒතර අපි පොඩ්ඩක් මේක ඇල කරලා ඒ පැත්තට යවා ගන්න ඕන. අපේ ස්කිල් එක තමයි හරිද? මේක මේවා කරලා මේ ඔය කෙල්ල එහෙම මේවා හලා ගන්නවා. එහෙම කාලකන්ණි කරගන්න නැතුව මේක නෝමල් එකේ මෙහෙම ගානට මෙහෙම කරගන්න ඕනේ. හරි? ඊට පස්සේ ඔන්න දැන් ෂේප්. ඔයාලට තියෙන තප්පර 20ක්ද කොයිද? තප්පර 30ක්. තප්පර 30ක් මේක තියාගන්න ඕන මෙහෙම. එක ඩයි වර්ගයට අනුව තියෙන කාලය වෙනස් වෙනවා. දැන් HNE කියලා හිමොටොක්සිලින් and නියොසින් කියන එක විනාඩියක් තියන්න ඕන. තේරෙනවද? එහෙම එක ඔයාලට තියෙන මෙතනින් බ්ලූ තප්පර කීයක්ද? 30යි. හැබැයි 30 නම් 30 ඈ. දැන් මේක දාලා ටක් ගාලා මේ වොච් එක බලන්න ඕන. කවුන්ට් එකේ ඉන්න ඕන. හරි? ළඟ යාළුවෝ එක කතාව. මයික්‍රෝ නේද? ලේසි නේද? කෙලවිලා ගිහින් හරි. හරිද? තප්පර 30 හරියටම බලන් ඉන්න ඕන. බලන් ඉඳලා 30 වෙනකොට ගානට ආයෙම ලෑස්ති කරගෙන ඉන්න ඕන. අර විද්‍යාකාරී තියෙන ළමයි ටැප් අර සින්ක් හයි කරලා ඔය ටැප් එකක් මෙහෙම තියෙන ටැප් තියෙන කොටම්ම ඕක අරින්න ඕන. මේ දැන් ටැප් එක හිමීට අරිද්දි බින්දු බින්දු එනවා. ඔන්න දැන් බින්දු බින්දු වැඩි වෙනවා. වැඩි වෙලා හැදෙනවා පොඩි ස්ට්‍රිප් එකක්. හරි නිකන් නූලක් වගේ එකක්. ආන්න ඒක ගොඩ නෙමෙයි නූලක් වගේ එකක් ආව ගමන් මේක මෙහෙම හිමීට මෙන්න මේ කෙලවරෙන් දැන් නූල මෙහෙම වැටෙනවා. කෙලවරෙන් මෙහෙම අල්ල ගන්න ඕනේ හිමීට. එතකොට මේක හිමීට වොෂ් වෙනවා. තේරෙනවද? අල්ලන්නේ නැහැ මේක කෙලින්ම. මහවැලිය වගේ. ඔක්කොම ඉවරයි ඈ. හිමීට වොෂ් වෙනවා. අපිට තේරෙනවා ඩයි එක ගියා කියලා. ඊට පස්සේ වැව්වා ආයෙ තිබ්බ අර හොට් ප්ලේට් එක උඩින්. ඉතින් මේ හොට් ප්ලේට් නෑ සමහර වෙලාවට ඉස්කෝලේ. මොකද කරන්නේ? අවුවේ තියෙනවා එළියට ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්තම් ළමයි මේ ෆෑන් කරකිනවනේ. පොඩ්ඩක් ඔය ෆෑන් ළඟ මෙන්න කර දැන් අපේ ඔය ලැබ් වල අපි අනන්ත කරන්නේ එහෙම. හොට් ප්ලේට් තියෙනවා හරිද? ඒ හොට් ප්ලේට් එකට ගියාම 500ක් විතර ඒකේ තියලා. ඒක අයින් කරන්න බෑ. ඉතින් මෙහෙම කර ළඟට ගන්නවද? ඒ මතක තියාගන්න ඕන මයික්‍රෝබයොලොජි ලැබ් වල ටෙස්ට් කරනකොට හරි මේ ඉඹින්නේ පෙට්‍රිජීසියා කැරියා. සමහර වෙලාවට ඒ පිට කරන ගෑස් එක නිර්වින්දක වායුවක්. ඒ මෝඩ වැඩ කරන්නේ. ඊළඟට මේ සමහර වෙලාවට මේගොල්ලෝ හදන බයි ප්‍රොඩක්ට්ස් පිළිකාකාරක. අම්මට උඩු මේකට ඇඟිල්ල ගහලා ඉවරයි. තේරෙනවද? මේ කටේ ඇඟිලි ගහන ඒවා, කනේ ගහන ඒවා, ඇස් පිහින ඒවා කරන්නේ. මයික්‍රෝබයොලොජි කියන එක හරි පරිස්සමෙන් කරන්න ඕන. ග්ලව්ස් දාලා එහෙම ඉන්න ඕන නිකන් නීට් එකට. හරි? එහෙනම් එච්චරයි. මොකද කරන්නේ? ප්ලේට් මේ මොකද්ද? ස්ලයිඩ් එක ගත්තා. ශුද්‍ර ජීවී තවරුම තියාගත්තා. තාපතිර කරා. මොනවද දැම්මේ? මෙතිලින් බ්ලූ දැම්මා. තප්පර කීයක් තියනවද? 30යි. මොකෙන්ද හොදන්නේ? ජලයෙන් හොදනවා. තේරුණාද? ජලයෙන් හොදනවා. ඊට පස්සේ මේක බලනකොට ශුද්‍ර ජීවීන් පේනවා එක පාටින්. හරි? ගොඩක් වෙලාවට නිල් රතු. හරි? ඔකේ ඉන්න වර්ග කීපයක් ග්‍රෑම් ධන, ග්‍රෑම් ඍණ කියලා. ඒතකොට ඒ අය පේන පාට වෙනස්. ඒක වලට පස්සේ ඉගෙන ගත්තා ඒක. පැහැදිලිද? එච්චරයි. හරියි. හරි ලියමු.